අද අපි හදන රස කෑමක්. මොනවද දන්නවද? මාල්පාන් try කරමුනේ. බලමු. ඔව් try කරමු. ඉතින් ක්‍රම කීපයක් තියෙනවා. මේ මට දැන් අවශ්‍ය කරන දේවල් තමයි මෙතන තියෙන්නේ. මම පොඩි ප්‍රමාණයකින් හදන්නේ. අවශ්‍ය කරන මේ අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය පාන් පිටි තියෙනවා ග්‍රෑම් 250ක්. මෙතන තියෙන ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 60ක් තියෙනවා. මෙතන වතුර මිලිලීටර් 50ක් තියෙනවා. සීනි තියෙනවා ග්‍රෑම් 25ක්. බටර් තියෙනවා ග්‍රෑම් 25ක්. අර ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන් ගන්න එපා. ටිකක් අර කියන්නේ අර කාමර උෂ්ණත්වයෙන් තියාගන්න. ඊට පස්සේ ඊස්ට් ඕන තේ හැඳි එකමාරක් එකයි කාලා. එක බිත්තරයක් ඕන. උණු චුට්ටක් දාන්න. අපිට දැන් මේක අනා ගන්න අවශ්‍ය නැ අපිට මේ පිටි වෙනම තියාගන්න. තව එකක් තියෙනවා මේ ඊස්ට් ගැන කියන්න. දැන් මේ ඊස්ට් එක මම අද කැඩුවේ. මේ ඊස්ට් එක ඕගොල්ලෝ දැනගන්න ඕගොල්ලන්ගේ ඊස්ට් එක අලුත් එකක්ද? ඒ කියන්නේ මේ කල් ඉක්ුත් වෙලා නැද්ද කියන එක. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක කල් ඉක්ුත් වෙලා තිබ්බොත් එහෙම පිපෙන්නේ නැහැ. මේ එක එක ඊස්ට් වර්ග තියෙන හොඳේ. මේ ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. මම වීඩියෝ එක දැක්කා ඊස්ට් හොඳයිද කියලා චෙක් කරන්න. ඊස්ට් එකට වතුර ටිකුයි සීනි ටිකුයි දාලා ටිකක් වෙලා තිබ්බට පස්සේ ඒකේ උඩ නිකන් අර තියෙන නිකන් පෙන වගේ ඇවිල්ලා. ඒ ඇවිල්ලා හොඳයි. ඒ කියන්නේ ඇක්ටිව් වෙලා. ඒකට මුකුත් වෙලා නැත්තම් ඒ කියන්නේ ඊස්ට් එක හොඳ නෑ. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් අපි මේව නම් හොඳ ඒවා. ඒක විශේෂයෙන් බලන්න නැත්තම් අර අපි හදන මේ ඩෝ එක පිපෙන්නේ නෑ. හරිනේ? දැන් අපි කරමු. අපි දැන් අර පිටරේ කඩාන පොඩ්ඩක් මෙන්න ගාලා තියාගන්න. අපි දැන් මේකට මේ අවශ්‍ය කරන ටික දාගමු. මුලින්ම අපි දාමු ඊස්ට්. මේ තියෙන්නේ තේ හැන්දෙන් බාගේ තියෙන මංගාව. ඊට පස්සේ අපිට දානවා අපි සීනි 25යි. ඊට පස්සේ පොඩ්ඩක් කලවම් කරගමු. ඊට අපි එකට දානවා කීරි. ඊට පස්සේ අපි ඒක දාමු. බටර් ටිකක්. දාමු. බටර් දාමු. ඔක්කොට ඔක්කොම එකපාර කපා කරගන්න පුළුවන්. දාගත්තට දානවා. ලුණු චුට්ටුවක් දාන්න ඕන. දැන් මේක ඉස්සලාම පොඩ්ඩක් මුලින්ම හැන්දකින් අනාගමු. ඒ අතරතුර අපි බලමු අපේ මික්ස් එක සෙට් කරගන්න. දැන් ගමු මැෂින් එකට ගමුවා. මික්ස් එකට ගමු. ඕකේ. ඔව්. ඔයගොල්ලෝ කැමති නම් අතින් කරන්න පුළුවන්. මේ කරන්න මම නම් කරනවා විනාඩි 10ක් 12ක් කරනවා. මොකද මේක අර කරන තරමට තමයි හොඳ තියෙන එක දැනෙනවා. දැන් අපි මේ විනාඩි 10කට විතර පිට වෙලා ගියා. පේනවනේ දැන් මේ ඩෝ එකේ විතර පේනවද?
ලස්සනට. ලස්සනට ස්මූත් කරගන්න. විනාඩියක් ගත්තොත් අපි මේ මැෂින් එක පොඩ්ඩක් ඕෆ් කරන්න. ඒක දිගට කරන්න එපා. නැත්නම් මැෂින් එක රත් වෙනවනේ. රත් වෙනවා. හරි දැන් ඇතියා. විනාඩි අපි 10ක් විතර කරානේ. දැන් අපි මේක මේ දැන් මේක ගමු එළියට. මේක චුට්ටක් අතේ ඇදෙන මේක උන්ට හිතන්න එපා. ඒක තමයි. අතේ තෙල් ටිකක් ගාගත්තා නම් හරි. ඔව්. මතකද කෝල්නේ? කෝල්නේ බබා. දාගම් පිටි ටිකක්. මේක මේ ඇලෙනවා තමයි. මේක අපි පොඩ්ඩක් පිටි ඩස්ට් කරලා ගොඩක් පිටි දාන්න එපා. එතකොට රිසෙප්ට් එක මේ යන්නේ. හරි නේද? ගොඩාක් පිටි දාගන්න නැතුව නැත්නම් අපේ පදම වෙනස් වෙනවනේ. ඔන්න දැන් හරි. ඊට පස්සේ අපි මේ භාජනයේට පිටි ටිකක් මේ තෙල් ටිකක් දාලා මේක දාන්න. ඊට පස්සේ මේක අපි එනවනේ. දැන් මේක දැන් පිපෙන්න තියෙනවා නේද? අපි දැන් මේක හොඳට වහන්න ඕන. වහලා සාමාන්‍යයෙන් පැය භාගයක් පැයක් දැන් අපි සීතල රටකනේ ඉන්නේ. අපිට සීතලයි. ඉතින් ඒක නිසා අපිට ටිකක් වැඩි වෙලාවක් යනවා. පැය දෙකක් යන වෙලාවක් තියෙනවා. අපිට සීත නිසා. හරි. ඔව්. මේක උලංගන අන්න තේරෙන්න මේක හොඳට වහන්න. හරිනේ. අපි දැන් පැය දෙකක් විතර ඉන්න එපා. අපේ දැන් මේක පිපෙන්න මම මේක අද උදේ හදාගත්තේ. හරි? මෙතන තියෙන්නේ පිටි 250යි. දැන් මේ හදපු විදිහට තමයි හැදුවේ. මම මේක මේ උදේ අනාගත්තේ. දැන් පේනවද මේක හැබැයි ගොඩක් වෙලා මම දැන් තියන් ඉන්නවා. පේනවද මේක දැන් පිපිලා තියෙන්නේ? මේකේ මේ හුලං යවන්න ඕන. අපි දැන් මේකේ බර බලනවා. එනවා ග්‍රෑම් 425ක් තියෙනවා. අපි දැන් මේක දෙකට කඩාගෙන
109යි මේ පොඩ්ඩක් දුකෝ නේද? 101ක. මට දැන් තියෙනවා ග්‍රෑම් 109ක් 110ක් වගේ වෙන්න තියෙනවා. අපි මේකට ආයමත් බෝල මේක මෙහෙම අපිට අතර දැනෙනවා හරි මේ සිනිඳු ගතිය. එක බෝල් එක තියෙනවා ග්‍රෑම් 109ක්. දැන් අපි දැන් කියවනේ මුලින්ම අරක පිපෙන්න ඉඳ තියන්නේ කියලා පෑ භාගයක් හරි දැන් ලංකාවේ නම් පෑ භාගයක් අපිට පිපෙනවා. අපිට පේනවා මේක ලොකුවට අපි ෆොටෝ එකක් දාන අපි කලින් ෆොටෝ එකක් ගත්ත නේද පො. ඒක අපි දානවා. ඊට පස්සේ ඒකේ අපි හුලන් ටික යවනවා. හුලන් යවලා ඊට පස්සේ ආයෙමත් අතින් පොඩ්ඩක් ඒක ෆිනිෂ් කරන්න. කරලා ඒක ඒ තියෙන ඩෝල් මේක ඩෝ එක දෙකට කඩන්න. දෙකට ගන්නවලා ඒකේ තෙල් ටිකක් ගාලා අත ගාලා තියන්න ආයෙමත් පිපෙන්න තියන්න. පිපෙක තියෙන්නේ පිපෙන්න ඕන. දැන් ඕක දැන් ආපුව පිපෙන්න තියෙනවා. ඔතන මේක තාම මම මේක වහනවා. වහලා පිපෙන්න තියෙනවා. පිපෙන්න තියලා ඒ අතරතුර අපි මේකට කරිය හදාගමු. right. ඒකත් පෑ භාගයක් විතර තියන්නේ. ඒ පෑ භාගයට මට මේ කරිය දාගන්න පුළුවන්. හරිනේ? හරි. අපි මේක දැන් පිපෙන්න තියන්න ඕන. කොච්චරක් වෙලා තියෙනයි කිව්වද ඔක දැන්? ඔය සාමාන්‍යයෙන් ලංකාවේ නම් පැය භාගයක්, ඒ කියන්නේ ලංකාවේ රස්නේ නිසා පැය භාගයක්. අපේ දෙයක් විතර යනවා. ඔය දැන් අපිට සීතයි. ඒක නිසා අපිට පැය දෙකක් විතර යනවා. ඉතින් බලන්නවා චුට්ටක් ඉතින් මෙහෙම උස්සලා බලනවා. දැන් අපේ පිටිමෝලිය පිපෙනකම් අපිට වැඩක් තියෙනවා කරගන්න. දැන් මේකට කරිය හදන්න එපේ. දැන් ඒකට මේ අවශ්‍ය කරන දේවල් තමයි තියෙන්නේ. ඉතින් මාළු පාංගට මාළු දාන්න ඕනේ. කියන්නකො මොනවද උතන් තියෙන්නේ කියලා ඔක්කොම මෙතන තියෙනවා ඉස්සරහම අල තියෙනවා. අල තියෙනවා මෙතන මං අරන් තියන්නේ මේ ටූන් ෆිෂ් කියන එක මෙහි තියෙන එකක්. මේකේ තියෙන ග්‍රෑම් 185ක්. මං ටින් 3ක් ගත්තා. දැන් මේ දෙකක් කඩලා තියෙන්නේ. මාළු තියෙනවා අර තපල් තියෙන තම්බල මං පොඩි කරගත්තා. මම කැරට් ටිකකුයි ගෝව ටිකක් තියෙනවා. ඕගොල්ලෝ කැමති නම් දාන්න පුළුවන්. මේ අපිට කන්නනේ. මම කොහොමද ඒව දානවා. ලුණු ටිකක් කපාන තියෙන පොඩියට සුදු ලුණු ටිකක් තියෙනවා. අවමිරිස් තියෙනවා, කරපිංච තියෙනවා, රම්පේ තියෙනවා. අවශ්‍ය ප්‍රමාණය ලුණු තියෙනවා, කෑලි මිරිස් තියෙනවා. ඊට පස්සේ මිරිස් තියෙනවා, කාකුරු තියෙනවා. මේ මිරිස් එක පොඩ්ඩක් අර පහට වගේ වෙන්න අපි මේවා. ඊට පස්සේ අපි දානවා pepper. ගම්මිරිස්. දැන් ෆෝන් කරගමු. අවශ්‍ය ප්‍රමාණය තෙල් ටිකක් දාගමු අපි. වෙනවා. කුරුඳු. අර පිංච සුදුලු මිරිස් සැර දාන්න පරිස්සම් වෙන්න මොකද අමිරිසයි සැරයි. කපාගත්ත දුවන ටික
පස්සේ දාමු. කපාගත්ත කැරට් පොඩියට කපා ගන්නයි. ඔගොල්ලෝ කැමති නම් විතරක් දාන්න. සමහරු මාළි අලයි විතරයි දාන්නේ. ටිකක් දාමු අවශ්‍ය ප්‍රමාණයට මිරිස් ටිකක් වැඩි දාන්න එපා මොකද මේ අමු මිරිස් සැර අපි කීපාර අපි දුවට අමාරු කන්නේ මේක දිහා පාටක වගේ දැන් ලස්සනට ඇවිල්ලා තියෙන එක නේද? පොඩ්ඩක් එකට ලපර මලවන්න වගේ මාළු ටික දාන්න. මාළුත් දානවා. මාළු මන් ටින් දෙකයි දැම්මේ. තුනක් දැම්මොත් වැඩි වෙනවා. 185ක දෙකක් දැම්මා. බලන්න අවශ්‍ය ප්‍රමාණ දුන්නේ අපිට නම් නැති. මෙහෙම එකක් තියෙනවා අපේ දුවයි පුතයි මාළු කන්නේ නැහනේ. ඒ වුණත් මේ ටින් එකේ තියෙනේම කනවා. ඔයා දන්නවද හේතුවයි කියලා? දන්නේ. ඒක තුන ලංකාවේ මාළු බඳයිලු. මේ එක ගඳ නැහැලු. නැත්තම් ඒකට මාළු කන්නේ නැහැ. මම මේක තියෙන කුරුඳු කෑලි දෙක තුන අරන් දැම්මා. දැන් ඔන්න මාළු ටික මේ කරියකට හොඳට දැන් එකතු වෙලා තියෙන්නේ. පේනවනේ. තව කුරුඳු කෑල්ලක් තියෙනවා. අපි දැන් මේක දැන් මිශ්‍ර වෙලා තියෙන අපි දැන් අන්තාප ටික දැන් මේක දාගමු. දැන් පේනෝනේ දෝරන් දෙවිලන් වල බෝලයක් වගේ පේනවද එකතු වෙනවා නේ ඔක්කොම එකතු වෙනවා කොහොම එකට ඇලවිලා දැන් තියෙනවා ඔව් අන්න ඒක තමයි දැන් අපේ එතකොට කඩනවා දැන් හරි අපි දැන් මොකක්ද දැන් මේ කරන්නේ අපිට අගල එළියෙන් තියෙන්නේ එළිය සීතයිනේ සිස්කාල කන්ට සීතල නාම හරි දැන් මේක නිවෙන්න ඕන හදන්න ඔක්කොම කලින් රස්නේ පිටින් දාන්න එපා අපි දැන් මේක ගමු ඔන්න දැන් මේක දැන් මේ බෝලේ අරගෙන මේ යටපැත්ත තියෙනව නේද? යටපැත්ත ගන්න උඩට. ඒ මොකද අර මේ පැත්තෙන් ලස්සන තියෙනනේ ෆිනිෂින් වගේ. දැන් මේක අර එක එක්කින එක එක විදිහට කරනවා. රෝලින් පින් එකකින් කරනවා. මේ මැද සමහරු මේ ඒක හැමම තියෙනවා. මේ මම නම් මේ මැද මේව කරන්නේ චුට්ටක් අර එම තිබ්බම අර පිම්බිලා වගේ තියෙනවා. තව ටිකක් දාමු අපි. ඕකේ. මේක අර
අපිට තියෙන්න ඕන අපි දැන් නමන ඒව ඔක්කොම යටින් තියන්න. ඒක ලස්සනට පේනවා. පේනවනේ. පිරිසිදු සර්විස් එක මේක වහලා තියන්න. හරිද? දැන් මම උන්න මේව එක එක හදාගෙන තියලා ආයමත් පිරිසිදු මේ සර්විස් එක මේ නැත්තම් මේක කොහමද වහලා තියන්න ඕන. වහලා තව විනාඩි 20ක් විතර පේනවනේ. විනාඩි 20ක් විතර මේක අපි තියාගෙන තියන්න ඕන. ඒ අතරතුර අපිට අවශ්‍යයි තව බිත්තරයක් අවශ්‍යයි. කිරි ටිකක් අවශ්‍යයි. ඒ මොකටද ඒ අවශ්‍ය වෙන්නේ? ඒක අවශ්‍ය වෙන්නේ දැන් අපි දැන් විනාඩි 20කට පස්සේ අපි මෙයාව එක් වොෂ් කරන්නේ. මෙයා උඩින් උඩින් ගන්න. ගන්න එපා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඕකේ. හරි. දැන් එහෙනම් අපි තව විනාඩි 20ක් යමුවා. හරි. මෙන්න දැන් අපි මේ පිපෙනවා. ලස්සන පිපිලා. දැන් අපි oven එක අපි ප්‍රීහීට් කරගන්න ඕන. කලින් හත් කරගන්න ඕන අපි oven එක. ඒකෙත් එක එක්කිනාට තියෙන්නේ මේ oven එකේ මට හරියටම කියන්න බෑ. සමහරු 200 දානවා, සමහරු 180 දානවා, සමහරු 175 දානවා. ඒක තමන් දන්න තමන්ගේ oven එක සම්බන්ධව. මමත් මුලින්ම දැම්මේ 160ට. නමුත් ඒක ටිකක් හරි ගියේ නෑ. ඊට පස්සේ දැම්මා 180ට. දැන් අපි oven එක දැන් රෙඩි කරගමු. 180ට දානවා. ඉතරේ ගාලා මේක අපි ගාව තියෙන ෆ්‍රෙෂ් මිල්ක් දාන්න මම අවශ්‍ය නැහැ. කැමති නම් විතරක් දාන්න. මම චුට්ටක් දානවා. කැමති නම් විතරක් දාන්න. තද කරන්න හොඳ නෑ. උඩ නිකන් හරියම soft ගතියක් දැනෙන්නේ. ඊට පස්සේ මම ඊළඟ තියෙනවා විනාඩි 20ට තියමු. අපිට පේනවා උඩ නිකන් බ්‍රවුන් පාට වගේ එනකොට මම ටෙම්පරේචර් එක 180ට දාලා විනාඩි 30ක් තිබ්බා. ඊට පස්සේ ඒක අරගත්තට පස්සේ ඒක උඩින් බටර් ටිකක් ගන්න. ගාලා ආයෙමත් සර්වියට් එකකින් හරි විනාඩි 10ක් විතර වහලා තියන්න. හරි. දැන් බලන්න මේක පේනව නේද මේ බිනෝ? අන්න ඒ තමයි හරි. මේක සොෆ්ට් එකට තියෙන්න ඕන. මේ බලන්න මේක පිටිපස්ස. එහෙනම් අපි දැන් හැදුවා මේක මම හිතන්නේ එක මාළු පාන් එකක් ග්‍රෑම් 110ක් වගේ බරයි. මම හිතන්නේ ලංකාවෙත් එහෙම තමයි. දැන් ඉතින් අද අපි මේව කාලා තේබුණා. ඉතින් ඕගොල්ලෝ try කරන්න මේ ඉතින් මම හදපු විදිය ටිකක් වෙලා යනවා. ඒ වුණාට ඉතින් ඇත්තටම හරිම රසයි. ඕගොල්ලෝ ඉතින් හදලා බලන්න. එහෙනම් නැවත හමු. Okay bye.